ගොඩාක් ලොකු සෙනගක් මේකට ඇදෙනවා. කිලෝමීටර් 8 10 15 වගේ ලොකු පෝලිම් ගිහිලා තියෙනවා. එතන මේ පෝලිම් වල ඉන්න මිනිස්සුන්ට හැදෙන්න පුළුවන් ලෙඩක් තියෙනවා. අපිව මිය යන තත්ත්වයට උනත් පත්වීමේ හැකියාවක් තියෙනවා. හරි පුතාලා දැන් මේ පාඩමත් එක්ක ඔයාලට දෙයක් කියන්න තුන දැන් මේ පාඩමේ මම පැහැදිලි කරලා කියලා තියෙනවා. ජලය ජීවයේ අත්‍යවශ්‍ය අංගයක්. ඒ කියන්නේ ජලය ජීවයට අනිවාර්යෙන් ඕනේ නේ බං. ජලය නැත්තම් ජීවයේ පැවැත්මක් නැහැ. එතකොට මේ දවස්වල මට කියන්නද දැන් මට දාඩියක් ටිකක් දාලා තියෙනවා. එතකොට මහන්සි ඒකත් එක්ක තව මට මතක් වුණා මේ දවස්වල දනදා මාලිගාවේ ප්‍රදර්ශනයක් තියෙනවා. අදුලන් වහන්සේ ප්‍රදර්ශනය කරනවා. ඊට පුතා මම දැක්කා ගොඩාක් ලොකු සෙනගක් මේකට ඇදෙනවා. ඒකට දැන් පොලිමක් තියෙනවානේ. ඒ පොලිම සම්බන්ධ කරලා පොඩි දෙයක් ඔයාලට මට කියන්න හිතුණා. දැන් මේ පාඩමට මේක පොඩි අදාළත්වයක් තියෙනවා. මොකද මේ දනදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා අද මේ ලොකු පොලිමක් දැන් හැදිලා තියෙනවානේ. දෙයියන් හාමුදුරනේ මම හිතන්නේ කිලෝමීටර් 8 10 15 වගේ ලොකු පොලිම් ගිහිලා තියෙනවා. එතන මේ පොලිම් වල ඉන්න මිනිස්සුන්ට හැදෙන්න පුළුවන් ලෙඩක් තියෙනවා. හරිද? ඒක ඔයගොල්ලන්ගේ A level bio subject එකේ පැහැදිලි කරලා දක්වලා තියෙනවා. ඔයාලා බලන්න ඔයාලගේ සම්පත් පොත අරගෙන ඒකේ වගුවක් තියෙන වගුවේ දාලා තියෙනවා විජලනය කියලා තත්ත්වය. එතකොට විජලනය කියලා කියන්නේ මොකද්ද? විජලනය කියලා කියන්නේ දේහෙන් ජලය ඉවත් වීම. දැන් මේ මට වෙලා තියෙන විතරනේ. ඇඟේ සමහර දැන් නිකන් දම් පාට වෙලා ගිහලා තියෙන මේ ෂර්ට් එකට ජලය උහලා තියෙන. ජලය කියන්නේ දාඩිය උහලා තියෙන. එන දාඩිය වැඩිපුර අපේ ඇඟෙන් පුතා පිට වුණාම අපේ ඇඟේ තියෙන ජල මට්ටම මොකද වෙන්නේ? අඩු වෙනවා. අපි ඔකට කියනවා විජලනය කියලා. සජලනය නෙමෙයි. සජලනය කියලා කියන්නේ ජලය එකතු වීම. විජලනය කියලා කියන්නේ ඇඟෙන් ජලය ඉවත් වීම. ඒතර පුතාලා අහන්න පුළුවන් මේ ජලය ඉවත් වීම එහෙම නැත්නම් විජලනය ඇඟට හොඳයිද නැද්ද කියලා. ඇත්තටම හොඳ නැහැ. මොකද අපි ගොඩාක් කියලා පොලිමේ ඉන්නකොට අපිට හරි අමාරුයි. අපේ අවුවේ ඉන්නේ අපි ඉදව්ව නිදාගෙන වෙනවා. හරි උෂ්ණ අධික කාලගුණයක් තියෙන පට්ට හස්නේ. ඊට පට්ට හස්නේ කාලගුණය ඇතුලේ ඉන්නකොට අපේ ඇඟේ මොකද වෙන්නේ? ජලය හිමින්සද ඉවත් වෙනවා. දැන් ළමයින් තියෙන ප්‍රශ්නේ තමයි ජලය ඉවත් වෙන දහඩිය ලෙස විතරද නෑ පුතේ. ජලය ඉවත් වෙන දහඩිය නිවස විතරක් නෙමෙයි. දහඩිය, මුත්‍රා, මල මුත්‍රා ආදීනුත් අපේ ඇඟේ තියෙන වතුර ක්‍රමයෙන් ඉවත් වෙනවා. ඒතර මේ විජලනයක් හැදුනා කියලා දැනගන්නේ කොහොමද සහ ඒකේ භයානක තත්ත්වය මොකක්ද කියලා මගේ දැනුමින් මම ඔයාලට කියලා දෙන්නම්. විජලනයක් හැදුනහම සාමාන්‍යයෙන් ඒ කෙනාගේ ඔය පුද්ගලයාගේ මම දැනුවත් පුතේ මේ ඇස් යට පොඩ්ඩක් කළු වෙනවා. හරිද? සාමාන්‍ය ප්‍රමාණයට වඩා මේ ඇස් යට කළු වීමක් අපිට දක්නට ලැබෙනවා. ඒකත් එක්ක පුතේ මේ මිනිස්සයා චූ කරද්දි එහෙම නැත්නම් මුත්‍රා කරද්දි ඒ මුත්‍රා තද කහ පහයක් දානවා. තද කහ පහ. ඒකට ඔයාලත් ඔය ගමනක් ගිහිලා ආවම වතුර බොන්න බැරි වුණාම වතුර බොන්න කියන්නේ ඇත්තටම ගමනක් ගියාම වතුර පෙවෙන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ වෙලාවට වතුර බොන්න බැරි අවස්ථාවකදී ගෙදර ඇවිල්ලා චූ කරද්දී අනිකද මුත්‍රා යන්නේ කහ පාටට. තද කහ පාටට තමයි මුත්‍රා යන්නේ. ඊටත් අමතරව විජලනය හැදුනහම මේ ගොඩක් ලොකු පිපාසාවක් එනවා. හරිද? ඒ කියන්නේ දිව වේලිලා හරි ලොකු පිපාසාවක් එනවා. ඒතර ඇඟට පන්න නැති ගතියක් එනවා. නිකන් අඳුරු වෙලා යනවා වගේ අපේ අවට තියෙන දේවල් කලන්ත දානවා. මේ වගේ දේවල් ගොඩක් මේ විජලනය හේතුවෙන් සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඔක උනොත් එහෙම මොකද වෙන්නේ? ජලය නිතරම අපේ ඇඟෙන් ඉවත් වුණොත් මනුෂ්‍ය ශරීරයේ ජලය අනිවාර්යෙන් තියෙන්න එපා. නැත්තම් ඉතින් 75 තියෙන්නේ නැහැනේ ජලය. හරිද? අනිවාර්යෙන් ජලය ජීවයේ වැදගත් අංගයක්. සියලුම දේවල් මේ අපේ ඇඟේ සිදුවෙන සියලුම රසායනික ප්‍රතික්‍රියා සියලුම දේවල් අපි අවමය ගත්තොත් අපේ ඇඟේ හුස්ම ගන්න ඔක්සිජන් අපේ මේ සෛල වලට පරිවහණය වෙන්නේ ජලීය මාධ්‍යයෙන්. දැන් ඔයාලගේ සිලබස් එකේ විදිහට රුධිරය හැදිලා තියෙන්නේ ජලයෙන්. එතකොට ඒක ජලීය මාධ්‍යයක් නේද? ඒ වගේ මේ ජලය හිමින්සද අපේ ඇඟෙන් අයින් වුණොත් 75කට වඩා ජලය අඩු වෙලා ඉවත් වුණොත් මොකද වෙන්නේ? අපේ ඇඟේ තියෙන මේ ජලීය මාධ්‍ය අඩු වෙලා මේ රසායනික ප්‍රතික්‍රියා නියමිත ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? පෝෂක පරිවහණය වෙන්නේ නැහැ, ඔක්සිජන් පරිවහණය වෙන්නේ නැහැ, ඇඟේ තියෙන රසායනික පරිවෘත්තීය ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. මේ හේතුවෙන් අන්තිමට පුතේ අපිව මිය යන තත්ත්වයට උනත් පත්වීමේ හැකියාවක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඔයාලා. ඔය දැන් ඔය දනදා පෙරහැර යනවා නම් එහෙම නැත්නම් ස්පෝර්ට් මීට් වලට ඉන්නවා නම් එහෙම නැත්නම් දහඩිය දමන ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් විජලනය කියන දේ පුතේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. මිනිහෙක් මැරෙන්න උනත් පුළුවන් දෙයක්. විජලනය වළක්වා ගන්න තියෙන ක්‍රම මොනවද? හරිද? මහා උරුකු අමාරු දෙයක් නෙමෙයි. විජලනය වළක්වා ගන්න තියෙන ක්‍රම ගත්තොත් එහෙම මේ ඔයාලා නිතරම වතුර බොන්න. දැන් ඔය දනදා පෙරහැරේ ඉන්නවා නම් ශ්‍රද්ධාව මූලික කරගෙන අනිවාර්යෙන් වතුර බොන්න. හරිද? වතුර පුළුවන් තරම් තමන් අරන් යන්න. තමන් කොහේ හරි බෑග් එකකට එහෙම නැත්නම් මොකක් හරි දෙයකට වතුර පුරවගෙන අරගෙන යන්න. ඒ වතුර වලට පුතේ පුළුවන් නම් එක වතුර බෝතලයකට හැම වතුර බෝතලයකට නෙමෙයි එක වතුර බෝතලයකට ලුණු තේ හැඳි භාගයක් මම කියන වතුර බෝතලයක් කියන ලීටරේ බෝතලයකට ලුණු තේ හැඳි භාගයක් සීනි තේ හැඳි දෙකක් ලුණු තේ හැඳි භාගයක් සීනි තේ හැඳි දෙකක් මිශ්‍ර කරලා ගෙනියන්න. අදිසියක් හරි වෙලා මම අර කලින් කිව්ව රෝග ලක්ෂණයක් ආවොත් අනිවාර්යෙන් ඒ අදාළ වතුර ටික ඔයාලා පානය කරන්න. හරිද? ඒක ඔයාලට හොඳ ඇඟට ටක් ගාලා විජලනය නවතින්න හේතු වෙනවා. ඊට අමතරව මේ ෂර්ට් තියෙනවා නම් ෂර්ට් එක මත ඇඳුම් තියෙනවා නම් පොඩ්ඩක් බොත්තම් ගලවලා පොඩ්ඩක්
එයාට හුලං වදින්න දෙන්න. ඊට අමතරව කිහිල්ල දෙපැත්ත ඉකිලි දෙපැත්ත බෙල්ල දෙපැත්ත පුළුවන් නම් වතුක වලින් සෝදන්න. ටක් ගාලා විජලනය නවතිනවා පුතා. විජලනය ඇතිවීමෙන් එන බලපෑමක් නවතිනවා. වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවන්න ගොඩ බෙද්දු වගේ තියන් ඉන්න එපා. හොඳේ? ඔය දේවල් කළා ටක් ගාලා 19 අනුර කතා කළා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යමු. ඉතින් ඕක මං හිතන්නේ වැදගත්ේ දැන් මේ දළදා මාලිගාවේ පෙරහැරේ ඉන්න අපේ බැතිමතුන්ට මේ දේවල් ඉගෙන ගන්න මේවා පේන්ට් වෙනවා. එහෙම නැත්නම් කලන්ත දානවා කියන්නේ මේ නිකන් කන්නතු කලන්ත දානවා නෙමෙයි. සමහරවිට මිනිස්සයා විජලනයට පත් කරලා තියෙන්න පුළුවන්. ඒක ඉතින් හොඳට මතක තියාගන්න අනිවාර්යෙන් උඩට දාගෙන තියාගන්න. හරි. පුතාලා අපි යම් පාඩමකට ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ මොකද්ද